ඔයා ගන්න ෆොටෝ එක ප්‍රෝ ලෙවල් එකට ගෙනියන්න මොන ෆීචර් එකටත් වඩා ඇන්ගල් එක බලපානවා කියලා ඔයා දැනගෙන හිටියද? මම විනාඩි 3න් ඔයාට ෆොටෝග්‍රැෆි වල නැතුවම බැරි කැමරා ඇන්ගල්ස් 20ක් සහ ෂොට් ටයිප් 20ක්ම කියලා දෙනවා. ගන්න කලින් ඔය ඡායාරූපකරණයට කැමති කෙනෙක් නම් පල්ලෙහා තියෙන ලයික් බටන් එක ක්ලික් කරන්න. ඔයාගේ ලයික් එකෙන් තමයි මේ වීඩියෝ එක තවත් අය අතට ගෙනියන්නේ. ඔයා කැමතිම කැමරා ඇන්ගල් එක කමෙන්ට් කරලා මුල්ම එක උඩ ඉඳන් කෙලින්ම පල්ලෙහාට කියන්නේ kids eye views. ළඟට අපි තව විදිහකට ගන්නවා පොඩ්ඩක් උඩට කළා ෆොටෝ එක ගන්න. ඒකට කියන්නේ high angle. මේක සාමාන්‍යයෙන් අපේ ඇස් දෙකට පේන මට්ටමේ තියෙන මට්ටමට කියන්නේ high angle. ඒ විදිහට ෆොටෝ හදන්න පුළුවන්. යට ඉඳන් උඩට ගන්නව නම් අපේ ඡායාරූපය මේ විදිහ low angle කියලා දෙන්න. ළඟට අපි පොළොව මට්ටමේ ඉඳන් ගන්නවනේ ෆොටෝ. ඒකට දෙන්න ඒ විදිහ ෆොටෝ එකක් ගන්න. eye view පොඩ්ඩක් කැල කරලා ගන්න. ඒක ඇන්ගල් පැත්තෙන් ගන්න මේ විදිහට. එකට කියන්නේ අපි ප්‍රොෆයිල් ඇන්ගල් එක පොඩ්ඩක් කැල කරලා ගන්න. 4න් 3ක් view මේ අතරින් ඔයා වැඩිපුරම ෆොටෝ ගන්න ඇන්ගල් එක පල්ලෙන් කමෙන්ට් කරන්න. ඇන්ගල් 1 හෝ ඇන්ගල් 4 ඊළඟ ෂොට් අට types and interaction විතරක් පේන මට්ටම අපුව මට්ටම medium close up එන් උඩ මට්ටමේ ඉඳන් උඩ medium short මට්ටමේ සිට medium short ඕන් දැන් ප්‍රොෆයිල් ෆොටෝ එකක් හදාගන්න. ඒකට ඕනේ කරන්නේ මුළු ඇඟම පේන එක. ඒකට අපිට දෙන්න තියෙන්නේ full body shot. පිටාව එක පේන්න ඕන නම් full long shot. රිම් පේන විදිහට ගන්න ඕන නම් ෆොටෝ එකකට දෙන්න ඕනේ extreme long shot. ඊළඟ ෂොට් එක තමයි එක්කෙනෙක්ගේ කර උඩින් අනිත් කෙනාව පේන්න ඕන නම් අපි මෙහෙම දෙන්න ඕන. shoulder shot creative shot 4 අපේ ඇසට පේන විදිහට ගන්න. POV point of view වටේ රාමුවක් විදිහට ගන්න. අරවල් වගේ කෝණ පාවිච්චි කරලා ෆොටෝ එක ගන්න. leading lines එක අඳුරු සෙවණැල්ලක් වගේ මවන්. සිල් හවර් ෆොටෝ ගද්දී ෂොට්
ඇංගල් එක වර්ධින ඔයාගේ යාළුවටත් මේ වටින වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ එඩිටිං, ෆොටෝග්‍රැෆි, AI සිංහලෙන් ඉගෙන ගන්න දැම්ම ළඟම තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා ඊට එහා පැත්තේ තියෙන බෙල් නොටිෆිකේෂන් එක ඕල් දාලා තියාගන්න. තමයි යනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු. shooting